ආයුබෝවන් ඔබට මම අද කතා කරන මේ තෙස්තමේන්තු නඩු නැත්තම් බූදල් නඩු කියන්නේ මොනවද කියලා ඔබ දන්නවද? ඔබ යම් අවස්ථාවකදී ඔබට යම් බූදලයක් ඇතිව යම් දේපලක් චංචල දේපලක් හෝ නිශ්චල දේපලක් හෝ ඇතිව ඔබ හෝ යම් අවස්ථාවක යම් පුද්ගලයෙක් මිය යන ගිය අවස්ථාවකදී ඔහු සතු දේපල ඒ ආකාරයෙන්ම බෙදා වෙන් කර ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවකදී එම මියගිය පුද්ගලයා සතු වූ දේපල තෙස්තමේන්තු නඩුවක් නැත්නම් බූදල් නඩුවක් අධිකරණයේ පැවරීමෙන් අනතුරුව එම බූදලය निराකරණය කර එම බූදලය නිසි පරිදි බෙදා හැර එය නිසි පාර්ශවයන්ට බෙදා වෙන් කර දීමේ ක්‍රියාවලිය තමයි මේ බූදල් නඩු වලින් සිදු වෙන්නේ. එවැනි අවස්ථාවන් වලදී සමහර පුද්ගලයන් මිය යාමට පෙර ඔවුන් අන්තිම කැමැති පත්‍රයක් ලියා සහතික කර අත්සන් තබා මිය යන අවස්ථා තිබෙනවා. එසේ නොමැතිව සමහර පුද්ගලයන් හදිසියෙම මිය යෑමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවන් වලදී ඔහුගේ බූදලය බෙදා වෙන් නොකර ඔහු සතුව පැවති ඔහුගේ මුදල් බැංකුගත ලේපල තියෙන්න පුළුවන්, බැංකුගත මුදල්, ඒ වගේම චංචල හා නිශ්චල දේපල, යාන වාහන ආදී තිබීමට හැකියාව තිබෙනවා. එම දේපල කොහොමද බෙදා වෙන් කරගන්නේ කියලා මෙම බූදල් නඩු පැවරීමෙන් තමයි මේ පාර්ශවයන් හට එම බූදල් නඩුවේ තමයි ලබා දීම සිදු කරන්නේ. ඉතින් මේ බූදල් නඩු පැවරුවාම මේ අන්තිම කැමැති පත්‍රයක් සහිතව ලියන ලද බූදලයක් නම් එහි සඳහන් අඩ්මිනිස්ට්‍රාසිකරුවන්, පොල්මක්කරුවන් යන ආදීන් පුද්ගලයන්ට මේ ලියාවෙන් කර කුමන ආකාරයෙන්ද මේ බෙදා වෙන් කළ යුත්තේ යන්නේ එහි නිසි පරිදි ඔහු සඳහන් කර තමයි මේ යන්නේ. ඒ වගේම හදිසියෙම යන පුද්ගලයෙකුට එම දේපල බෙදා යන්නේ යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ පිළිවෙලට තමයි ස්වාමියා හෝ බිරිඳ නම් අවිවාහක පුද්ගලයෙකු වන්නේ නම් මෙම ක්‍රියාවලියන්ට යටත්ව තමයි මේ දේපල බෙදා හැරීම සිදුවන්නේ. ඉතින් එවැනි අවස්ථාවකදී බාලවයස්කාර දරුවන් සිටීමට පුළුවන්. මේ අවස්ථාවේදී මම ඔබට කලින් සඳහන් කරා කොහොමද නඩුබාරකාරයෙක් නිවැරදිව පත් කරගෙන ඔහුගේ පවතිනා වූ දේපල සම්බන්ධයෙන් නිවැරදිම ක්‍රමය කොහොමද ඔහුගේ දේපල බෙදා වෙන් කර දෙන්නේ කියලා. ඉතින් මම දැන් ඔබට කියන්නේ අන්තිම කැමැති පත්‍රයක් සහිතව තිබෙන පුද්ගලයෙකුට නම් ප්‍රොබේට් බලපත්‍රයකින් තමයි මේ පෙත්සම්කරුට එම දේපල බෙදා වෙන් කර ගැනීමේ හැකියාව පවතින්නේ. ඉතින් අඩ්මිනිස්ට්‍රාසි බලපත්‍රයක් නොමැතිව ඔබ මිය ගියොත් යම් අවස්ථාවකදී දේපල බෙදා යන්න සිදු වෙන්නේ අඩ්මිනිස්ට්‍රාසි බලපත්‍රයකින්. ප්‍රොබේට් බලපත්‍රයක් හිමි වෙනවා අන්තිම කැමැති පත්‍රයක් සහිතව නම් අඩ්මිනිස්ට්‍රාසි බලපත්‍රයක් හිමිවන්නේ අන්තිම කැමැති පත්‍රයක් නොමැතිව මිය ගිය අවස්ථාවන් වලදී. ඉතින් එම මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය ඊට අදාළව දරුවන් සිටිනම් බිරිඳ සිටිනම් විවාහ සහතික, උපැන්න සහතික, අවිවාහකව මිය යන්නේ නම් මව්පියා සහෝදරයන් ඒ පුද්ගලයින්ගේ ලේඛන, ඒ වගේම මේ අදාළ දීපල පිළිබඳව ලේඛන ගුණ කර ඔබට මෙම දිසා අධිකරණයක තෙස්තමේන්තු නැත්තම් බූදල් නඩුවක් පැවරීමේ හැකියාව පවතිනවා. හැබැයි හොඳට මතක තබා ගත යුතු කාරණාවක් තිබෙනවා. ඔබ මේ යම් අවස්ථාවක යම් පුද්ගලයෙක් හදිසියේ අපේ අතරින් වියෝ වුණාම අපිට සිදු වෙන්නේ හුඟක් වෙලාවට කලකිරීමකට පත් වෙලා ඒ සම්බන්ධව දුක් වෙනගනේ. ඉතින් මාස 3ක් ඇතුළත කාලයක් තුල ඔබ මේ බූදල් නඩුව පැවරීම අධිකරණයේ සිදු කිරීම අනිවාර්ය වෙනවා. තියසේ නොමෙතනම් ඒ සඳහා ඔබ හේතු දැක්වීමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තබා ගන්න මෙම බූදල් නඩු පැවරීම සඳහා මාස 3ක නිශ්චිත කාලයක් තුල දිසාධිකරණයක නිසි නඩුවක් පවරා තමයි ඔබගේ දේපල බෙදා වෙන් කර ගැනීමේ හැකියාව පවතින්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ටිකක් ලේඛනමය සිද්ධිමයක් තියෙන්නේ. ඉතින් ඒ සඳහා වගඋත්තරකරුවන්ගේ කැමැත්තක් සහිතව දේපල බෙදා වෙන් කර ගන්න පුළුවන්. සමහර වෙලාවට වගඋත්තරන් කැමැත්ත නොමැතුව මේ විමසීමට ගිහිල්ලා අවසන් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මෙව දේපල සම්බන්ධව ඔබ පුවත්පත් සාධක ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ඔබ සඳහන් කර මෙවැනි දේපලක් තෙස්තමේන්තු කිරීමට යන බවට සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි පුවත්පත්වල මාසයක් සහ මාස 2ක කාලයක් පළ කිරීමෙන් අනතුරු ඊට අදාළ ලේඛන අධිකරණය ගොනු කරන්න ඕන. යම් පාර්ශවයකට මේ හිමිකම් පෑමේ අයිතිය එම අවස්ථාවේදී හිමි වෙනවා. ඉතින් ඔබ දන්නව නේද දැන් දේපලක් සඳහා කොහොමද මේ දේපල බෙදා වෙන් කරගන්නේ කියලා. ඉතින් ඉන්න අනතුරුව
අදාළ වූ ලේඛනයන් අත්විශ්වාසී බලපත්‍රයේ පොබේට් බලපත්‍රයේ පෙත්සම් කරුණු නිකුත් කිරීමෙන් අනතුරු විරෝධතාවයක් නොවන්නේ නම් වගතුරන්ගේ කැමැත්තද ගොනු කිරීමෙන් අනතුරු ආච්ඡාම පදවි දියුරුම අත්විශ්වාසී බලපත්‍රය ගොනු කර එම ලේඛන නිසි පරිදි අත්සන් තබා විධිමත්ව ගොනු කිරීමෙන් පසුව අපකරයකට අත්සන් කිරීමට ඔබට සිදුවනවා. ඉතින් ඒ අපකරය ඔබගේ දේපලේ වටිනාකම සම්බන්ධයෙන් අධිකරණයේ නියමයන් පරිදි අපකරය අත්සන් කරනවා රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියෙන්. අනතුරුව අවසාන ගිණුම දේපල ලයිස්තුව දේපල බෙදා හැරීමේ සාරාංශය සහ වගඋතුරන්ගේ කැමැත්ත සහිතව ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔබට රේෂාවරයාගේ වාර්තාවකින් අනතුරු සියලු කටයුතු නිසි පරිදි ඔබ ලබාගෙන ඇත සම්පූර්ණ කර තිබෙන්නේ නම් ඔබට නඩු කටයුතු අවසන් කරගෙන අවශ්‍ය ආකාර අධිකරණයේ නියමයන් පරිදි බෙදා වෙන් කර දීමේ හැකියාව පෙත්සම් කරුටේ අධ්‍යක්ෂාංශ බලපත්‍රයෙන් හෝ ප්‍රොබේට් බලපත්‍රයෙන් හැකියාව පවතිනවා. ඉතින් බැංකුගත මුදලක් චංචල නිෂ්පල දේපලක් ඔබට තියෙනවා නම් ඒ සියල්ලම කුමන ආකාරයට වෙදී යන්නේ කියලා එහි සඳහන් කර. ඒ සඳහා සියලු දෙනාගේ කැමැත්ත ඇතිව ලේඛන ගොනු කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මෙහිට විරෝධතා ගොනු කර විමසීමකට ගොස් අවසානයේ අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන්නේ නම් ඒ ආකාරයට තමයි ඔබට බෙදා වෙන් කර ගැනීමේ හැකියාව පවතින්නේ. ඉතින් මේ දීපල බෙදා ගැනීමත් විශේෂී කාරණාවක්. මේ තෙස්තමේන්තුවකට නැත්නම් බූතල් අඩු අධිකරණයේ පැවරීමෙන් අනතුරු ඔබ සමහර විට නොදැනුවත්ව සිටියා නම් කුමන ආකාරයෙන්ද මේව සිද්ධ වෙන්නේ කියලා මෙන්න මේ ආකාරයට තමයි ඔබට සැකෙමින් කිව්වොත් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ දැන් දැනුවත් වුණා නේද? යම් දේපලක් යම් පාර්ශ්ව මියගීමේ අනතුරුව එය නිසි ආකාරයෙන් බෙදා වෙන් කර නොතිබුණේ නම් ඔහුට හිමි දේපල තෙස්තමේන්තු නඩුවක් අධිකරණයේ මාස 3ක කාලයක් ඇතුළත පැවරීමෙන් අනතුරු ඒ නිසි ආකාරයට බෙදා වෙන් කර නිසි හිමිකම ඔබට ලබා ගත හැකිද? නීතිය දැන සිටීම ඉතා වැදගත්.